නේද කියලා තියෙන්නේ මං ග්‍රෑන්ඩ්මා අනේ The Curse of Grandma කියන ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් මේක මල්ටිප්ලේයර් ගහන්නත් පුළුවන් ඔෆ්ලයින් ප්ලේ කරන්නත් පුළුවන්. මං අද ඉතින් ගහන්නේ ඔෆ්ලයින් ප්ලේ එක. මේ ඉන්ට්‍රෝ එක ගයිස්. මම මේකේ මොනුත්ම දන්නේ නැහැ මොකද්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ. අපි ගහලා බලමු. අයියෝ ඔයාලට මේ ඉන්ට්‍රෝ බලන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් පෙන්නන්නම් ඕගොල්ලන්ට. අපි සිංගල් ප්ලේයර් ප්ලේ කරමු. ඔයාලට යාළුවොත් එක්ක මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අපි ගේම් එකට එන්ටර් වෙද්දි මෙහෙම තමයි තියෙන්නේ. මේක ඔබාගෙන යන්න ඕන කයි. හරි වැටුණා නේද? හරි අපි ටක් ගාලා සර්ච් පාරක් දාමු කාමරේ තියෙනවද කියනවා. වීව් හරි කාමරේ නෑ. කම්බලි මුණාවත් නෑ. අපි එළියට යමු. අම්මෝ සද්දෙට නම් බයි හිතෙනවා. ගලගමු. අම්මේ අකෝ සද්දේ. හිනේටම බයි හිතෙනවනේ බා. මෙයා වරින්න බෑ. බ්ලා. ඉතින් මං ඔවා කියවන්නේ නැහැ. ඔයගොල්ලොන්ට පෝස්ට් කරලා කියව ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති මං කම්මැලියක් කියලා. අපි දැන් කොහෙටද බා යන්නේ? මේක ඇතුලේ පේන්නේ නැහැ ඔය. අම්මට කී කවුද බං? අන්නේ නෝ හැංගිය අම්මෝ අඩෝයි කවුද ආව බං? බ්ලා වල යන්න තොට බයිද බං? තෝ මොකෙද්ද තෝ අපේ ඇග පේනවා. ඉතින් ඔයාලට තව පාටක් ඕනනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අලුත් අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මම අලුත් යකෝ කියලා. අනිවාර්යෙන්ම මම ඒවට ලයික් එකක් දාන්නම්. තව පාට් එකක් ඕන නම් අනිවාර්යෙන් කියන්න. ඒ කොහොමද බං මේකෙන් එළියට යන්නේ? ඒ ක්‍රවුඩ් එමෝ අන්න අතනින් ඉන්නේ ආයේ. මේ ගල් වලින් මොනවද බං කරන්න තියෙන්නේ? find an X පොරවක් හොයාගන්න ඕනේ ඒක අරින්න. අඩෝ අරකි කෑ ගහනකොට බය හිතෙනවා. මේ කොහෙද? මේක ඇතුලේ ෆියුල් එකක් තියෙනවා. තව මොනවද බන් තියෙන්නේ ගන්න ආයේ මේකේ මුකුත් නැහැ ගන්න. මේ ෆියුල් එහෙම කොහෙටද දන්නේ නැහැ නේ බන් දාන්නේ.
ඉතින් මේකේ ගැන මොකක් හරි දෙයක් දන්නවා නෑ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අම්මට සිරි ඉවරයි සුද්ධ ඉවරයි සුද්ධ ඉවරයි අපි ඉවරයි මං ඉවරයි යකෝ. අම්මෝ ඒකි මූණ ඉස්සරහා බං හිටියේ. අඩෝ ඒකි කෑත දැක්කද? ආඤ්ඤනවා පල තෝ එන්න එපා පල යන්න පල. අඩු බයිතුන වංඒකි දැක්කහම මෝ ඒ නපුරු මූුණ බලපාං තම හිනාවවී හිට පන්තෝ හිනාවදාම මැරිය යක්කුන්ගේ කුමනා මැරෙන්ඩද නේවා ආං ආයෙත්තේ නවා ඊයෝ මේක ගහන්ඩුවෙන් නැතිේ බං අද රෙද්ද පලකොතෝ ගියාවද යකු මේ වගේ සද්දෙට ඔක්කොට මෙඩිය බහිතෙනවා අඩෝ කොහෙන්දවා සද්දෙන්නේ ඒ දැන්නම් බහිතෙනවා සුද්දේ You will lose. මේ මොකක්ද? අඩෝ බය කරන්න එපා බං උඹ. මේක වහපන්කෝ. අඩෝ බයයි බං යන්න. මේ වගේ මොනා කරන්න ආම්මට හුඩු මේ වගේ ගහන්න පුළුවන් බං වරින් යකෝ බය නෑ යකෝ මොකෙක්ද තොපි අම්මට හුඩු මෝ යකෝ මේකට නම් බය හරිද you will lose තමයි අම්මට තිරි වෙලා කොල්ලට සෝරන ආංගෙනවා ආයෙත් හෙත් චොට්ට අල්ලපා කියපා හරිද මැරුණද ඊ පල අයියෝ ඉමෝෂනල් ඩැමේජ් මචං ඉස්සරහා යන්නේ නැද්ද ගිහින්ද ආන් යනවා ඵලයන් ඒ ගලත් නෑ බන්නේ මොකක්වත් නැද්ද බලපන් ගහන්නේ කියලා මේ මොකක්ද ඇක්ස් එකක්ද ෂෝට් ගන් එකක් ෂෝට්ගන් බුලෙත්ද ෂෝට්ගන් බට් ෂෝට්ගන් එකේ පස්ස පැත්තලු මෙතනි උඩ තට්ටුවට යන්න පුළුවන් අම්මට සිරි සද්දේ යන්න ග්‍රෑන්මාද මොකා දෙනවා දුවපන් හැංගියන් පල්ලඩෝ යන්න මොකෙද්ද තොත් තියෙනවා බලපන්
ඒ ග්ලාස් පෑගුහාම මේක මොකක්ද බං කරන්න තියෙන්නේ මන් දන්නේ පලපලඩු යන්න ආගෙනවායිත් වරෙන් යකෝ තියනා යකෝ කුඩුවෙන්ඩ අඩෝ ෂොඩ්ගන් බට්ටකින් මොනා කරන්න වරෙන් බයනෑ තොට වරෙන් අඩෝ බයයිවා අඩෝ අපි ඒක එනකොට මෙලියට ගියෝතින් මොකක්දේ එක ගිහින්ද අඩෝ මේක මොනාද බං කරන්න තියෙන මන් දන්නේ නැහැ මට ආදිත්‍යය දාගනින් කිව්ව මේකේ වුණාට මෙලෝ දෙයක් දන්නේ නැහැ ඌ තමා දන්නේ ආදිත්‍යය ඉතින් එයාගේ මමයි එයයි මමයි කනේ මමයි මේකේ මල්ටිප්ලේයර් ගේම් ප්ලේ වීඩියෝ එකක් ඕන්නම් ඉතින් ආදිත්‍යවත් සබ්ස්ක්‍රයිබ් කරලෙන්න ගයිස් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම් නැත්තම් ඔයාලට ආදිත්‍ය ප්‍රෝ ගේමින් කියලා ගහලා එයාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් එයාවත් සබ්ස්ක්‍රයිබ් කරලා එයාට ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න ඉතින් එයයි මම අනිවාර්යෙන් මේකේ මල්ටිප්ලේයර් වීඩියෝ එකක් ගේන්න අපි ආයෙත් ග්‍රැනීව අවුස්සමුද අවුස්සමු තැන් ඔයි ඇයි ග්‍රැනී නෙමේ බාන්න එනවා දුවපතු ග්‍රෑන්මා අම්මට සිරීකී වේගයිද කොහෙදෝ බං යන්ඩ පායකෝ අවුලන්න ලෝරත්තරන් යාලුවනී කෝමද ඇයි දෙන්න දොබෙන් යන්න දැනගනි පල්ලඩෝ යන්නන්නේ බයිතියාගනින් හරිද අඩෝ ආතල් වැඩේ එතන මොනාත් ගන්නෑනේ ගොඩෝ බයත් හිතෙනවා ඒ උඩට මං උඩට වෙන එපිසෝඩ් එක යන්නම් මේ ෂොට් ගන් එකේ බට්ටගත් තියෙනවා ෂොට් ගන්න එකේ බට්ටයක් තියෙනවා අනිත් කැලි ටිකත් හොයාගන්න මම බලන්න ෂොට් ගන්න එකේ අපි ග්‍රෑන්ඩ් මාට අහුවෙලා බලමුද ආතල්ලේ මං උඩට වෙන එපිසෝඩ් එක යනවා අනේ අම්මේ දුව ගැන එන විදිය බලපංකෝ දෙන්න හිතෙනවා නාකිකමට නෙමෙයි මුන්ගේ වැඩ කාලා කන්නේ පාලයන් යන්න දුවපන් යකෝ මේකිට දුවන්නත් පුළුවන් නේ බං එනේ දුවපන් අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවනේ බයට නෙමෙයි දුවන්නේ හරිද මේකිට එක සැරයක් අහුවෙලා බලමුද මොකද කියන්නේ අහුවෙලා බලමුකෝ අපි මේකිට එක සැරයක් පලයන්ද අඩෝ මැරුවා අම්මට සිරි බෙල්ලම කපනවනේ ආයේ
හරි අන්තිම දවසද කොහෙද මම යාතල් වැඩිනේ උඩට මං වෙන එපිසෝඩ් එක යන්නම් මේ පැත්තට යන්න බෑවන් අර ගෑණි ඉන්නවනේ ඒ ගෑනිත් එක්කම් බෑවා ඔන්න බලපන් තව ටිකකින් මතුවෙන එතකොට ඉතින් අපිට මලවයි නාන් එනවාද හිතා බැල්ලි ආනේ පහලයන් යන්න තෝනේ යකෝ මැරිලා ඉන්නේ පළඩෝ යන්න බය නෑ බං හරිද මම මේ බය නෑ මම මේ අන්තිම දවසේ ඉඳ ඉවසන් ඉන්නේ හරිද අම්මට හිත් කඩුව යනවා හරි ඉතින් ඉවරයි එපා හරි ඉතින් ගයිස් ඔන්න අදටම එච්චරයි ඉතින් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා මන් දන්නේ නැහැ ඔයාලා දන්නා නම් යටින් කමෙන්ට් එකක් උත් දාන්න මම මතක නොකරම අද ඇති ගයිස් ඉතින් පස්සේ හම්බෙමු බයි